සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බබා නර්සරියට දාපු දවසේ ඉඳලා අම්මලට ඇති වෙන ප්‍රශ්න. ඒවට පිළිතුරු හොයාගන්නේ කොහොමද කියලා. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම ගොඩක් සතුටට හා දුකටපත් වෙන අවස්ථාවක් තමයි බබා පළවෙනියෙන්ම නර්සරියට යන දවස. ඔයාලා හිතනවා බබා මොන විදිහට මේ සිටුේෂන් එකට රියැක්ට් කරයිද කියලා. ගොඩක් බබාලා පළවෙනි දවසේ හරිම සතුටින් තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි එයාලා ක්ලාස් රූම් එකේ ටීචර්ත් එක්ක තනි වෙන්න දුන්නාම තමයි අඬන්න පටන් ගන්නෙ. ඒ වෙලාවට පේරන්ට්ලා හිතනවා අපි දැන් මොකද කරන්නේ කියලා. ඔයාලා නර්සරි එන්න කලින්ම කියලා තිබ්බත් බබා ටීචර්ත් එක්ක ඉන්න ඕනේ, අම්මලා එළියේ ඉන්නවා කියලා. එයාලා ඒක ප්‍රැක්ටිකල් අත්විඳිද්දි තමයි එයාලට තේරෙන්නේ බබාට තනියෙන් ටීචර්ත් එක්ක ක්ලාස් රූම් එකේ ඉන්න වෙනවා කියලා. ඒක එයාලට ගොඩක් දුක හිතෙන සිටුේෂන් එකක් වෙනවා. ඔයාලා ඒ අවස්ථාවේ කරන්න ඕනේ බබාට විශ්වාසයක් ඇති කරන්න. බබා ටීචර්ත් එක්ක ඉන්නේ පුංචි වෙලාවක්. ටීචර් බබාව ඉක්මනට අම්මට දෙනවා. නර්සරි එකේදී කරන්න තියෙන්නේ බබාට සින්දු කියන්න, ඩාන්ස් කරන්න, ප්ලේ කරන්න, ආර්ට් වර්ක්, චිත්‍ර අඳින්න, කලර් වර්ක්, පාට කරන්න, ප්ලේ වර්ක් වගේ දේවල්. මේ ඇක්ටිවිටි කරලා ඉවර වුණු ගමන්ම ඔයාව අම්මට දෙනවා. තව ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩාක් ඔයාට මීට් වෙනවා. ඔයා අඬන්න නැතුව හිටියොත් එයාලා ඇඬුවත් ඔයා එයාලවත් නලවගෙන යාළු කරගන්න පුළුවන් වෙනවා. මොකද එයාලා ඒවට ගොඩක් කැමතිනේ. එතකොට ටික ටික බබාලා මේ දේවල් වලට හුරු වෙනවා. ඔයාලා කරන තව දෙයක් තමයි බබා හොඳටම අඬනවා, නර්සරි යන්න බෑ කියනවා කියලා වීක් ඩේස් 2ක් විතර ගෙදර තියාගන්න හිතනවා. එහෙම කරන්න එපා. එයාලව එක දිගටම නර්සරියට එක්කන් යනකොට තමයි එයාලා මේ පැටර්න් එකට හුරු වෙන්නේ. කොහොම හරි බබාව ක්ලාස් එකේ තියලා එළියට ආවා කියන්නකෝ. අපේ අම්මලා කරන බරපතල වැරද්දක් තියෙනවා. බබා ස්කූල් එකෙන් එළියට ආපු ගමන්ම අහනවා බබා ඔයා අද මොනවද කරේ කියලා. ඔයාලා පොඩ්ඩක් හිතන්න. ඔයාලා ජොබ් එකකට උදේ ගිහින් හවස ගෙදර ආපුවාම ගෙදර කවුරු හරි ඇහුවොත් අද ඔයා ඔෆිස් එකේ මොකද කරේ කියලා ඔයාට පුළුවන් ද දවසම කරපු වැඩ එක දිගට කියන්න. එතකොට හිතන්න පුංචි බවෙක් එයාගේ පැය 3ක් හරි 3:00මාරක හරි කාලයක් කරපු ඇක්ටිවිටීස් කියන්නේ කොහොමද කියලා. මම දන්නවා අම්මලා හරි කැමති බබා මොනවද අද දවසේ නර්සරි එකේ කරේ කියලා දැනගන්න. ඒකට ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද බබාගෙන් ඒක අහන්න ඕනි කියලා. ඔයාලා බබාගෙන් අහන්න ඕනි බබා අද ඔයා මලක් ඇන්දද, පාට කරාද, එහෙම නැත්නම් ඔයා ඇපල් ගෙඩියක් ඇලෙව්වද, ඒ වගේ මොනම හරි ඇක්ටිවිටි එකක් ගැන අහන්න. අන්න එතකොට බබා කියනවා නෑ අම්මා අද අපි කරේ රෝස් ෆ්ලවර් එක කොළ ඇලෙව්වා. ඒ වගේ බබා අද දවසේ කරපු ඇක්ටිවිටි එක මතක් කරලා කියනවා. එතකොට එයාලට මතක් වෙනවා මොනවද ටීචර් අද බබාට කියලා දුන්නේ කියලා. තවත් දෙයක් තමයි සමහර දවස්වලට බබා කියනවා අද අපි කරේ මලක් ඇඳලා පාට කරපු එක විතරයි කියලා. එතකොට ඔයාලා අහනවා අද දවසට මේක විතරමද කරේ වෙන මුකුත්ම කරේ නැද්ද වගේ දේවල්.
බබා කියනවා නෑ අම්මා අද කරේ මලක් පාට කරන එක විතරමයි කියලා. ඊට පස්සේ ගෙදර අනිත් අයට ඒ කියන්නේ ආච්චි සීයා තාත්තා එක්ක කියනවා බලන්නකෝ අනේ අද දවසටම ටීචර් කරලා තියෙන්නේ මලක් ඇඳලා පාට කරන එක විතරමනේ කියලා. මතක තියාගන්න මලක් කියන ටොපික් එක කියන්නේ ලෝකෙ වැඩියෙන්ම කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ටීචර් බබාලත් එක්ක මලක් ඇඳලා පාට කරන එක විතරක් නෙමෙයි ඒ දවසට කරන්නේ. දරුවොත් එක්ක මල්වල පාට, හැඩය, ප්‍රමාණය, වර්ග, මලේ නම්, පූජා කරන මල් පෙත්තේ සිනිඳු බව, මල් පිපෙන්නේ කොහෙද? ඒ වගේ ගොඩාක් දේවල් කතා කරලා කියලා දීලා ඒ ගැන බබාලගේ අදහස් අහලා එයාලා එක්ක පුංචි සංවාදයක් ගොඩනගලා ඉවර වුණාම තමයි ඒ කියන්නේ පරිසරයේ දරුවා වඩාත්ම ප්‍රිය කරන නිතර දකින සුන්දර නිර්මාණයක් දරුවට අඳුන්වලා දීලා තමයි ෆ්ලවර් එක කලර් කරන්න දෙන්නේ. එන්ඩ් එක තමයි දරුවා හැම වෙලාවෙම කතා කරන්නේ. හැබැයි එයාලගෙන් ඔයාලා ඒ ගැන තවදුරටත් විස්තර ඇහුවොත් ටීචර් කියලා දුන්න ඔක්කොම එයාලා ගිරව් වගේ කියයි. ඒ හින්දා ක්ලාස් රූම් එක ඇතුලේ කරන ඇක්ටිවිටි එඩියුකේෂන් සයිඩ් එක ගැන එකපාරටම නිගමනයන්ට එන්න එපා. අපේ අම්මලා තාත්තලා බබාව නර්සරි යවන්න ලං වුණාම හරි නර්සරිට යවන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම හරි දැන් අපි බබාට අකුරු කියන්න, ලියන්න උගන්වන්න ඕනේ කියලා එයාලා ගෙදර කලියෙන්ම බබාට අකුරු ලියන්න, කියන්න උගන්වනවා. මේ දේ නම් කරන්නම එපා. මොකද නර්සරි ගුරුවරියක් කියන්නේ මනා පුහුණුවක්, උපාධියක් හෝ ඩිප්ලෝමාවක් ලබාගත් මේ සම්බන්ධව අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඔබේ දරුවාට ක්‍රමානුකූලව ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කරන්නේ කොහොමද? ඒ වෙනුවෙන් සැකසූ ඉගෙනුම් උපකරණ, ඒ කියන්නේ ටීචින් ඒඩ්ස් ඒ අය සතුව තියෙනවා. ඒවා යූස් කරලා ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රමානුකූල ඉගෙනීම් ක්‍රියාවලියක් තමයි සිදු කරන්නේ. ඒ නිසා ඔයාලා ඉස්සෙල්ලාම letters, numbers බබාට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්න එපා. මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් වලදී කියලා දෙන්නම් ටීචර් බබාට ඉගෙනුවාට පස්සේ කොහොමද බබාට අපි උදව් කරන්නේ දේවල් මතක තියාගන්න කියලා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ සම්බන්ධව ලොකු අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. එහෙමනම් අපි තවත් වටිනා කරුණු රැසක් එක්ක ඊළඟ වීඩියෝවෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.